ලංකා දූපතේ ඝන වනයන් අතර යක්ෂ රැජින කුවේණි තනිව ජීවත් වූවාය. එදා දිනක මුහුදු මාර්ගයෙන් විජය කුමාරයා සහ ඔහුගේ පිරිස ලංකාවට පැමිණියා. කුවේණි තමන්ගේ මායා බලයෙන් විජයගේ සෙබළුන් මෝහනය කළාය. විජය කුමාරයා කුවේණිව අල්ලා ඇගේ රහස් හෙළි කරගත්තේය. පසුව කුවේණි විජයට උදව් කරමින් යක්ෂයන්ට එරෙහිව ජයග්‍රහණය කළාය. කුවේණිගේ උපදෙස් අනුව විජය යක්ෂයන්ට එරෙහිව ජයග්‍රහණය කළාය. කුවේණි සහ විජය එක්ව ජීවිතය ගොඩනගා ගත්තාය. ඔවුන්ට දරුවන් දෙදෙනෙක් උපන්නාය. පසුව විජය රාජකීය විවාහයක් සඳහා කුවේණිව අතහැර දමා ගියේය. කුවේණිගේ හදවත කැඩී ගොස් ඇය දුක් සහිතව වනයට පලා ගියාය. අවසානයේ කුවේණිගේ කතාව දුක්බර අවසානයකට ළඟා වුණාය. මෙවැනි කතා දිගටම බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.